ආයුබෝවන් සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ආදරයෙන් පිළිගන්නවා මගේ සිංහල GK YouTube channel එකට. අදත් මම ඔයාලට වටිනා වීඩියෝ එකක් අරගෙන ආවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. බලන්න ඔයාටත් ඉන්ටර්නෙට් භාවිතා කරද්දි මේ වැඩේ වෙලා තියෙනවද කියලා. ඔයා රොබොට් කෙනෙක් නෙවෙයි කියන එක ඔප්පු කරන්න වෙලා තියෙනවද? එයාලා අපෙන් මෙහෙම අහන්න හේතුව ඔයා දන්නවද? ඒක ආරක්ෂාව සම්බන්ධයෙන් කරන පරීක්ෂාවක්. සරලව කියනවා නම් ඔයා මිනිහෙක්ද එහෙමත් නැත්නම් කම්පියුටර් රොබොට් එකක්ද කියලා තහවුරු කරගන්න තමයි එයාලා අපෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නේ. එහෙම අහන්න බලපාන හේතු මොනවද? ඒකට හේතු කිහිපයක් තියෙනවා. 1. ෆේක් රොබොට්ස් වලින් වෙබ්සයිට්ස් ආරක්ෂා කරන එක. මොකද මේ වගේ ඔටෝ කමෙන්ට්ස්, ෆේක් accounts, ස්පෑම් මෙසේජස් වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. 2. වෙබ්සයිට්ස් ඕවර්ලෝඩ් වෙන එක වළක්වා ගැනීම. ඒ කියන්නේ රොබොට්ස්ලා එකම පේජ් එකකට ලක්ෂ ගණන් රික්වෙස්ට් කරන එක වළක්වා ගන්න එකත් මේකේ අරමුණක්. 3 තමයි හැකින් වලින් ආරක්ෂා වීම. ඒ කියන්නේ පාස්වර්ඩ් ක්‍රැක් කරන බොට්ස්ලා, ටිකර්ස් ෆෝම්ස් භාවිතා කරන බොට්ස්ලාගෙන් ආරක්ෂා වෙන එක. මේ පරීක්ෂාවේදී එයාලා අපේ මොන වගේ දේවල්ද පරීක්ෂා කරන්නේ? අපි මවුස් එක මූව් කරන විදිහ, ටච් කරන පැටර්න්ස්, අපේ ටයිප් ස්පීඩ් එක, වගේම බ්‍රවුසර් බිහේවියර්. මේ දේවල් වලින් සිස්ටම් එකට අඳුනගන්න පුළුවන් ඒක මනුෂ්‍ය හැසිරීමක්ද කියලා. සමහර වෙලාවට බයිසිකල්ස්, බසස්, ට්‍රැෆික් ලයිට්ස් වගේ පින්තූර සිලෙක්ට් කරන්න, එහෙම නැත්නම් වැරදි අකුරු ඉලක්කම් තෝරන්න වගේ දේවල් එයාලා අපිට කරන්න කියනවා. එහෙම කියන්නේ ඇයි? මොකද බොට්ස්ලට ඒවා හරියටම අඳුන ගන්න අමාරුයි. ඒත් මිනිස්සුන්ට ඒවා ලේසියෙන් අඳුන ගන්න පුළුවන්. ඒ නිසා තමයි ඒ වගේ දේවල් එයාලා අපිට කරන්න කියන්නේ. ඔයා ඉන්ටර්නෙට් භාවිතා කරද්දී නිතර මේ ප්‍රශ්නේ ඔයාගෙන් අහනවද? ඒකට හේතු කිහිපයක් බලපාන්න පුළුවන්. 1 තමයි ඉන්ටර්නෙට් මන්දගාමී වීම හෝ අස්ථාවර වීම. 2. VPN භාවිතා කිරීම. 3. සමාන IP එකකින් වැඩි රික්වෙස්ට් ප්‍රමාණයක් තිබීම. 4 තමයි බ්‍රවුසර් කුකීස් අක්‍රිය කර තිබීම. නමුත් මෙහෙම අහන එකකින් අපිට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා භාවිතා කරන වෙබ්සයිට් එක ආරක්ෂිතයි කියන එක තමයි ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට කවුද මේ රොබොට්ස්ලා? එයා මිනිහෙක් නන් නෙවෙයි. කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක්. ඉන්ටර්නෙට් එකේ ස්වයංක්‍රීයව වැඩ කරන සොෆ්ට්වෙයාර් එකක්. උදාහරණයක් විදිහට මිනිහෙක් නම් හිතලා ක්ලික් හෝ ටයිප් කරනවා. බොට්ස් නම් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන තොරතුරු අනුව ක්ලික් හෝ ටයිප් හෝ සර්ච් කිරීම වගේ දේවල් කරනවා. මේ බොට්ස්ලා හොඳ වගේම නරක අයත් ඉන්නවා. හොඳ බොට්ස්ලා තමයි 1. Google bot. මෙයා වෙබ්සයිට්ස් ස්කෑන් කරලා සර්ච් රිසල්ට්ස් ලබා දෙනවා. 2. chat bots. මෙයා වෙබ්සයිට්ස් වල ඔටෝ රිප්ලයි වලට ප්‍රයෝජනවත්. 3. weather bots. එහෙමත් නැත්නම් news bots. මෙයා ඔටෝමැටික් අප්ඩේට්ස් ලබා දෙනවා. එතකොට කවුද නරක බොට්ස්ලා? නරක බොට්ස්ලා තමයි 1. spam bots. මෙයාලා කමෙන්ට්ස්, මෙසේජස්, ඊමේල්ස් ස්පෑම් කරනවා. 2. fake account bots. මෙයාලා Facebook, Instagram, YouTube වල fake accounts හදනවා. 3. hacking bots. මෙයාලට පුළුවන් password අනුමාන කරන්න. 4. ticket or product buying bots. මෙයාලා tickets, sale items ඔටෝ බයි කරලා මාකට් එකට බාධා කරනවා. මේ බොට්ස්ලව නිර්මාණය කරන්නේ කවුද? මෙයාලව හදන්නෙත් මිනිස්සුම තමයි. හැබැයි ඒකේ හොඳ නරක දෙපැත්තක් තියෙනවා. අපි බලමු හොඳ පැත්ත මොකක්ද කියලා. software developersලා, programmersලා එයාලගේ වැඩ පහසු කරගන්න බොට්ස්ලා නිර්මාණය කරනවා. ඒ වගේම තමයි විවිධ කම්පැනිස් හා සංවිධානවල අය එයාලගේ බිස්නස් වැඩවල පහසුවට කස්ටමර් සර්විස් හා දත්ත එක්රැස් කිරීම වගේ දේවල් වලට මේ බොට්ස්ලව නිර්මාණය කරනවා. නරක බොට්ස්ලා හදන අය තමයි හැකර්ස්ලා සහ ස්කැමර්ස්ලා. ඉතින් මේ වගේ කරුණු ගොඩක් නිසා තමයි අපි ඉන්ටර්නෙට් භාවිතා කරද්දී එයාලා අපේ මේ ප්‍රශ්නේ අහන්නේ. ඒක හැමෝගෙම ආරක්ෂාව වෙනුවෙන් එයාලා කරන දෙයක්. ඉතින් ආයෙ නම් මේක කරදරයක් විදිහට හිතන්න එපා.
තවත් මේ වගේ නොදන්නා දේවල් දැනගන්න මගේ channel එක subscribe කරන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. වීඩියෝ එක බැලුවට ස්තුතියි.